සමයෙහිදී ස්තුති කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය ඔබට වේවා. ඔබ කොච්චර සන්තෝෂෙන්ද ඉන්නේ මේ අවුරුද්ද අවසානය ගැන කල්පනා කරමින්. සමහර අය මේ අවුරුද්ද අවසානය ගැන හිතද්දී දුකින් ඇති. නමුත් මම ඔබට අද දවසේ ගෙන පණිවිඩය නම් දෙවචනේ සඳහන් කරනවා සියල්ලේදී ස්තුති කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි. බයිබලයේ අපිට ඊටමත් අලංකාර වචනයක් සියල්ලේදී ස්තුති කරන්න. දෙවියන් වහන්සේව විශ්වාස කරන අයට විතරයි සියල්ලේදී ස්තුති කරන්න පුළුවන්. එමනම් අපිට වුණ යහපත් දෙත් අපිට වුණ අයහපත් දෙත්. ඔබ වෙලාවක කොලයක් අරගෙන ඔබ ලියන්න මේ අවුරුද්දේ ඔබට වුණු යහපත් දේවල්. ඔබ ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔබට කොච්චර යහපත් දේවල් මේ අවුරුද්ද වෙලා තියෙනවද? අපි නිකන් කල්පනා කරොත් ඔබට දීලා තියෙන සුවය, සනසිල්ල, මිත්‍රයන්, රැකියාව, මුදල්, ආරක්ෂාව, බවාත්‍රාශ්‍රය ගත්තොත්, නිවස, මේ ආකාරයෙන් ලයිස්තුවක් ලියන්න ගත්තොත් ගොඩක් දේවල් තියෙනවා. මේ වසරේ දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ වගේම ඔබ හිතන්න පුළුවන් මං කොහොමද මගේ ජීවිතේට වුණා අයහපත් දේ ගැන ස්තුති කරන්න. ඒක තමයි ඇදහිල්ල ක්‍රියා කරනවා කියන්නේ. විශේෂයෙන් කිතුණුවන්ට පුළුවන් තමාට වෙන අයහපත් දේ වුණත් දෙවියන් වහන්සේ කෙරේ තියෙන විශ්වාසය නිසා එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කෙරේ තිබෙනා මගේ ඇදහිල්ල නිසා අද දවසේ ඒ ගැන ස්තුති කරන්න. මොකද ස්වාමීන් වහන්සේට පුළුවන් හෙට ඒක යහපතට හරවන්න. රෝමාටේ 28 වෙනි පදේ කියනවා තවද දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවුම් ලැබූ සියලු දෙනාට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා. ඔබ කල්පනා කරලා බැලුවොත් මේ අවුරුද්ද පුරාවට සිදු වුණු එක එක සිද්ධිය හොඳ නෑ වගේ. නමුත් මේ සිද්ධි ගණනාවම එකට දාලා බැලුවම ඔබට තේරෙනවා ඒකේ යහපතක් තියෙනවා කියලා. ඒ නිසා මේ වසර ඔබේ ජීවිතයේ වුණා සියල්ලේදී අපිට ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා. එනම් අපි විශ්වාස කරන යේසුස් වහන්සේ. ඔබ යම් කෙනෙක් යේසුස් වහන්සේට ඔබේ ජීවිතයේ කැප කරලා නැත්නම් ඔබේ ජීවිතයේ උන්වහන්සේට බාර දීලා නැත්නම් මම හිතනවා මේ වසර අවසානයේට ඔබව ගෙනෙන්න උත්සාහ කරන මේ මොහොතේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ ඔබේ මුළු ජීවිතය උන්වහන්සේට බාර කරන්න. අපි දන්නේ ලබන අවුරුද්ද කොයි වගේ වෙයිද කියලා. නමුත් ඔබට කරන්න පුළුවන් එක දෙයක්. උන්වහන්සේට ඔබේ ජීවිතේ බාර කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. ඔබ ගැන සැලස්මක් තියෙනවා. මේ ආදරය, මේ සැලස්ම තේරුම් ගන්න බෑ. අපි ඉන්නව මේ වැරදිකාර පාපිෂ්ඨ ස්වභාවය නිසා. නමුත් යේසුස් වහන්සේ මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා මේ පොළොවට ආවේ. උන්වහන්සේ ඒ සමාව අපිට දෙන්න. දෙවියන් වහන්සේ ප්‍රේම කළත් ඒ ප්‍රේමය අපිට අත්දකින්න බැරි වුණත් යේසුස් වහන්සේ තුලින් පමණයි ඒ ප්‍රේමය තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට කරන්න ඕන වැදගත් දේ නම් අපේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න. එසේ කරන්න පුළුවන් වෙන්නේ මගේ විශ්වාසය මම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ප්‍රකාශ කරන යාඥාව නම් ස්වාමී යේසුස් වහන්සේ මම ඔබ වහන්සේ පිළිගනිමි. මගේ ජීවිතයේ දොර ඇර ඔබ වහන්සේ මගේ ස්වාමින් වහන්සේ ගැලුම් කාරණේ ඇටට පිළිගනිමි. මගේ පාප වලට සමාව දුන් නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. මගේ ජීවිතයේ පාලනය බාරගෙන ඔබගේ සැලැස්ම අනුව මා වැඩ ගැස්වන්න. ඔබ මෙවැනි යාඥාවක් කරලා ඔබේ ජීවිතයට උන්වහන්සේට එන්න ආරාධනා කළ හැකි. මම හිතනවා මේ වසරේ ආශිර්වාදමත් පුද්ගලයෙක් ඇටියට අලුත් වසරට පාතවන ඔබේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න. අපි යාඥා කරමු. ස්වාමිනී, මේ වසර ගැන අපි ඔබට ස්තුතියි. මේ වසරේ අවසාන දිනේ මගේ ජීවිතේ මම ඔබට බාර කරනවා. මම දන්නේ නැහැ ලබන වසර කොයි වගේද කියලා. නමුත් මේ සියලු දේ ඔබගේම හස්තයට මට ඇති සියල්ලත් ඔබට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්මයි. ආමෙන්.